ප්‍රථම වතාවට වාර්තාවක් තියෙන දිලේකා ලංකාවේ ප්‍රථම වතාවට තමයි යාළු වෙච්ච කෙනා බැඳපු නැතිම එක්කෙනා මම දිලේකා මම තමයි ඒ කිව්වොත් මේ දවස්වල මගේ එක්ස් ගේ ෆොටෝ එකක් යනවා. ඉතින් මං හිතන්නේ ඒ account එක දැකලා තියෙන්නේ දැන් තමයි මේ ප්‍රේක්ෂක ජනතාව. මට ඉතින් කියන්න තියෙන ඒ කියන්නේ ලංකාවේ පළවෙනි කෙනා මම වෙන්න ඕනේ නේද? ඒ කියන්නේ බැඳපු නැති ඒ කියන්නේ පළවෙනිම කෙනාම බඳින්න බැරි වුණ කෙනා මම තමයි. ඒ මම මේ ඉන්නේ මම ඕගොල්ලෝ දැක්කද මගේ එක්ස් ලස්සනයිද කොහොමද කියන්නකෝ නේද? ෂෝක් නේද? ඉතින් මේ මං හිතන්නේ ඕගොල්ලෝ බැඳලා ඉන්නේ පළවෙනියටම ආදරය කරපු කෙනාව වෙන්න ඕනේ අනිවාර්යෙන්. ලංකාවේ හැම ගෑල් ළමෙක්ම හැම කොල්ලෙක්ම බැඳලා ඉන්නේ පළවෙනියටම ආදරය කරපු කෙනා මං හිතන විදියට. ඒක තමයි කියන්නේ දිලේක කියන්නේ බ්‍රෑන්ඩ් එකක්. තේරෙනවද? මම බ්‍රෑන්ඩ් එකක්. ඉතින් මේ නැතුව මේ ඒ කියන්නේ දිලේකගේ මේ එක්ස් හොය දඟල ඉතින් හොයන්න දෙයක් නෑ. ඉතින් account එකක් තියෙනවා බලන්න ඉතින්. ගිහිල්ලා දැන් මේ වීඩියෝ එකට යටිනුත් දාන්න කමෙන්ට් එකක් එක්ස් ගැන කොහොමද පොඩි අදහසක් ලියන්න එක්ස් ගැන මගේ. මේ වීඩියෝ එකට යටින් මේ එක්ස් ගේ ෆොටෝ එකක් දාන්න ඉතින් මමත් කැමතියි ඉතින්. මං හරි ආසයි ඉතින් ඕගොල්ලෝ මාව උඩට ගේනවා. හැමතිස්සෙම මාව උඩට ගේනවට thank you ඕගොල්ලන්ට මම ඕගොල්ලන්ට ආචාර කරනවා මම හදවතින්ම ඕගොල්ලෝ හින්දායි මම මෙතන ඉන්නේ. ඉතින් ඇත්තම වශයෙන් කියනවා නම් ඉතින් පළවෙනි කෙනා ලෝකේ නෙමෙයි ලංකාවේ පළවෙනි කෙනා තමයි එක්ස් බඳින්න බැරි වුණ එකම කෙනා දිලේකා. ඉතින් ඇත්තටම කියනවා නම් හරි දුකයි. ඉතින් මොකක්ද දැන් කරන්නේ අපි ඉතින් මාර සීන් එක නේ එක්ස් කියන්නේ මේ දවස්වල මම හිතන්නේ account එක දැන් තමයි දැකලා තියෙන්නේ. මන් දකිනවා ඉතින් කෙල්ල කොල්ල ගොඩාක් ඉතින් මගේ වදාගෙන ඉතින් මෙව්ව වෙනවා. ඉතින් මං කාටවත් අවධානය දෙන්නේ නැහැ. මටම අවධානය දෙනවා. මට කාගත් account reach කරන්න ඕනේ නැහැ බැලලා. ඕගොල්ලෝ තව දාන්න ඕනේ post දාන්න ඕනේ මට. එතකොට තමයි මම උඩට නැගිලා එන්නේ. උඩට මාව බස්සන්න බෑ. මං කියන්නේ බ්‍රෑන්ඩ් එකක්. ඒක ඉතින් මම බ්‍රෑන්ඩ් එකක් කියලා මම මටම කියා ගන්නවා. ඒ කිව්වොත් ලංකාවේ පළවෙනි කෙනා තමයි මුලින්ම ආදරය කරපු අයව හරි පස්සේ ආදරය කරපු අය බඳින්න බැරි වුණා. මම හිතන්නේ ඕගොල්ලෝ සාර්ථකයි. ඕගොල්ලෝ තමයි හොඳට ආදරය කරපු පළවෙනිම කෙනා තමයි බඳලා ඉන්නේ ඕගොල්ලෝ අනිවාර්යෙන්. මම ඕගොල්ලන්ට එකගයි. ඉතින් මට අන්තිම වශයෙන් කියන්න ඕනුනේ ඉතින් මම බ්‍රෑන්ඩ් එකක් ඉතින් ඕගොල්ලෝ මේ වීඩියෝ එකට යටින් අනිවාර්යෙන් මගේ එක්ස් ගේ ෆොටෝ එක දාගෙන යන්න ඕනේ. අමතක කරන්න එපා. ෂෙයා කරන්න ඕනේ මේක ඇති තරම්. තේරුණාද? මං හරි ආසයි ඔයගොල්ලෝ ඒ වගේ වැඩ කරනවට මට. තේරුණාද? අනිවාර්යෙන් දාන්න ඕනේ. හරි? තේරුණාද? ඕගොල්ලෝ මොන මොගුලක් දැම්මත් දිලේක කියන චරිතෙට ලැජ්ජාවක් කියන කෙනෙක් නෙමෙයි. තේරුණාද? මං හරි ආසයි කාලෙන් කාලට එක ඒවා මගේ උඩ එනවා නම්. හරි එහෙනම් bye. Thank you. Bye.